හායි යාළුවනේ හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලා එක්කගෙන යන්නේ ඊශ්‍රායල් වල තියෙන සාමාන්‍ය ගෙදරකට. හැබැයි මේ ගෙදර සාමාන්‍ය ගෙදරක් නෙවෙයි. මොකද මීට අවුරුදු ගානකට කලින් පරණ ඇන්ටික් බඩු එකතුවක් තියෙනවා මේ ගෙදර. ඉතින් මේක හරියට පොඩි කෞතුකාගාරයක් වගේ. සමහර දේවල් ඔයාලා ජීවිතේටවත් දැකලා නැති වෙති. ඉතින් ඔයාලා කැමතිද මාත් එක්ක ගිහිල්ලා බලන්න? එහෙනම් අපි දැන් බලමු ඒ පිළිවෙල ලස්සන කොහොමද කියලා. හරි, මේ ඔයාලා දකින්නේ සුපර් මෙලඩි වැලි රේඩියෝවක්. 1950-60 දශකවල නිවෙස්වල ප්‍රධාන විනෝදාස්වාදය සඳහා භාවිතා කළ සුපර් මෙලඩි සන්නාමයේ පැරණි ටියුබ් වැලි රේඩියෝවක්. හරි, මේ ඔයාලා දකින්නේ පිත්තල වංගෙඩියක් සහ මෝල් ගසක් ඒ වගේම අතින් කරකවා භාවිතා කරන්න පුළුවන් කෝපි ග්‍රයින්ඩර් එකක්. හරි, මේ තියෙන්නේ ප්‍රයිමස් ලිපක්. පැරණි නිවෙස්වල සහ කඳුරු කරණයේදී බහුලව භාවිතා කරපු පිත්තල නිම කරන ලද ප්‍රයිමස් ලිපක් තමයි මේ පේන්නේ. ඉතින් ඒක භාවිතා කරලා තියෙන්නේ භූමි තෙල සහ වාතය පීඩනය මගින්. රෝම ඉලක්කම් වලින් හැදුණු ලේ රාමුවක් සහිත පැරණි ඔරලෝසුවක්. හරි, මේ ඔයාලා දකින්නේ SAFA සන්නාමයට අයත් ප්‍රොෆෙෂනල් ශ්‍රේණියේ නවීනතම ටර්න්ටේබල් රෙකෝඩ් ප්ලේ එකක්. එහෙම නැත්නම් විනිල් තැටි දාවන යන්ත්‍රයක්. ඉතින් මේක ඒ කාලේ පරණ විදියට තිබුණත් මේ වල දකින්නේ නවීනතම එකක්. ඉතින් මේ වල දකින්නේ ඒ කාලේ තවත් පරණ මේසරලෝසුවක්. ඉතින් මේක හඳුන්වන්නේ ග්‍රෑන්ඩ්ෆාදර් ක්ලොක් කියලා. ඒ කියන්නේ මහා සීයා ඔරලෝසුව. ඉතින් කාලේ ගිවි ගියත් නොමකෙන පෞරුෂයක සලකුණ. ඉතින් සදාකාලික වටිනාකමින් යුත් මෙවැනි නිර්මාණ නිවසකට ගෙන එන්නේ සැබෑ රාජකීය පෙනුමක්. මේ ඔයාලා දකින්නේ රෙකෝඩ් ප්ලේයර් එකක් සහ රේඩියෝවක්. 1930 සිට 1940 ගණන් වල පැරණි කාලේ පාවිච්චි කරපු ග්‍රැමෆෝන් පැරණි රේඩියෝ පටයක්. ඉතින් බලන්නකෝ ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒකේ ශබ්දය කොහොමද කියලා. ඉතින් මේවල දකින්නේ කාසි මාරු කරන යාන්ත්‍රික උපකරණයක්. ඒ කාලේ පැරණි බස් රථ කොන්දොස්තරවරුන් වෙළෙන්දන් හා බැංකු නිලධාරීන් විසින් කාසි වර්ග කර තබා ගැනීමට සහ ඉක්මනින් මාරු කාසි ලබා දීමට භාවිතා කළ අතින් ක්‍රියා කරන ලෝහම කාසි ගබඩාවක් තමයි මේක. මේක නම් ගොඩක් අය දැකලා ඇති. අතේ ගෙන යා හැකි ටයිප් රයිටර් එකක්. ඉතින් ලේඛන කලාවේ අතීතයේ ගාම්භීරත්වය සහ යාන්ත්‍රික සුන්දරත්වය මැනවින් නිරූපණය කරයි. හරි, මේ තියෙන්නේ කැන්ඩල් ස්ටික් දුරකථනයක්. 1890 සිට 1930 දශකයේ දක්වා ලෝකයේ අතිශය ජනප්‍රියතව පැවති කැන්ඩල් ස්ටික් මාදලියේ පැරණි දුරකථනයක් තමයි. මේ ඔයාලා දකින්නේ බොක්ස් කැමරාවක්. 20 වන සියවසේ මුල් භාගයේ බහුලම භාවිත වූ මේ බොක්ස් කැමරාව සුදු කළු ඡායාරූපයේ ආරම්භක යුගයේ සිහිපත් කරන වටිනා සිහිවටනයක් මේක. මේ ඔයාලා දකින්නේ මේක භාවිත කරන්නේ කොහොමද කියලා හීබ්‍රෝ වලින් ලියලා දෙන විදිහ. මේක සෝර්කී K4 කැමරාවක්. පැරණි සෝවියට් දේශයේ තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් පැරණි යුගයේ යාන්ත්‍රික ඡායාරූපකරණ විශිෂ්ටත්වය මෙයින් පෙන්වයි. මේ ඔයාලා දකින්නේ තවත් පැරණි රේඩියෝවක්. මේ ඔයාලා දකින්නේ තෙපිලත් ඊශ්‍රායල් සිදුර. මේක යුදෙව්වන්ගේ දෛනික යාඥා සහ ආගමික පාඨය ඇතුළත් පොතක්. ඔයාලා මේ දකින්නේ දසපංච සහ ගෝත්‍රික සංකේත සහිත සිදුර කියන බයිබලය. ඉතින් මේ බයිබලයේ අඩංගු වෙලා තියෙන්නේ දසපංච සහ එහි ඇති කොටුවල ඊශ්‍රායල් පැරණි ගෝත්‍ර 12ක සංකේතවත් කරන ලාංඡන කැටයම් කර තියෙනවා. මේ වලට මම විශේෂයෙන් පෙන්වන්නේ කුදූස් කප්. මේක ආගමික විශේෂ අවස්ථාවලදී යුදීන් පාවිච්චි කරනවා. ඉතින් අන්තිම වශයෙන් මම ඔයාලට පෙන්වන්නම් මේකේ හරි ලස්සන බුදුමැදුරක් තියෙනවා. ඉතින් කාලය වෙනස් වුණාට මේ වගේ ඇන්ටික් භාණ්ඩ අපිට අතීතය මතක් කරලා දෙනවා. ඉතින් ඔයාලගේ වැඩ කරන ගෙදර හරි ඔයාලගේ ගෙදර හරි මේ වගේ පරණ භාණ්ඩ තියෙනවද?
ඉතින් තියෙනවා නම් කමෙන්ට් එකක් තියන් යන්න. ඒ අතරින් ඔයාලා කැමති ඇන්ටික් භාණ්ඩය මොකක්ද කියලාත් මට කමෙන්ට් කරන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. වදින් වදින් ඔබ පාදේ තිලුවක බුදු සම්